දවස්වල ඉතින් මුළු ලෝකෙම වගේ බලන් ඉන්නේ වතිකානුව දිහා නේද? ඔව් අර නව පාප් වහන්සේව තෝරන ක්‍රියාවලිය කොන්ක්ලේව් එක දැන් පටන් අරන් තියෙන්නේ. හරිම රහසගතයි කියනෝනේ සිස්ටීන් චැපල් එක ඇතුලේ කාඩිනල්වරු 100කටත් වැඩි නේද? 133 දෙනෙක්. එයාලා සම්පූර්ණයෙන්ම පිටත ලෝකෙන් වෙන් වෙලා ඉන්නේ. දුරකථන නැහැ, ඉන්ටර්නෙට් නැහැ. ඇත්තදම ශාන්ත පීතර බසිලිකාව පැත්තේම ටිකක් කික්කරුයි කියලා ආරංචි මාධ්‍ය එහෙම නිසා. ඔව් ඒ හරිය ඇරෙන්න අර කොන්ක්ලේව් එක තියෙන තැනට කිසිම සම්බන්ධතාවයක් නැහැ නව පාප් වහන්සේව නිවේදනය කරනකම්ම. ඉතින් අපි අද කතා කරමු මේක ඇතුලේ මොකද්ද වෙන්නේ, මොකද්ද මේකේ ඉතිහාස කතාව, ඇහි මේක මෙච්චර වැදගත් කියලා. හරියටම හරි. මේක නිකම්ම චාරිත්‍රයක් නෙවෙයි, මේකේ ලොකු ඉතිහාසයක් සම්ප්‍රදායක් තියෙනවා. සිස්ටින් චැපල් එක කියන්නේත් මයිකල් ඇන්ජලෝගේ අර අවසාන විනිශ්චය චිත්‍රය. ඒක යටතේ තමයි මේ ඡන්දේ තියන්නේ. හිතා ගන්න පුළුවන් නේද ඒකේ බරපතලකම. අනිවාර්යෙන්ම. ඒටුබට අර රහස්‍යභාවය අවුරුදු 80ට අඩු කාඩිනල්වරු විතරයි නේද ඉන්නේ. ඔව් 133 දෙනා ඒ වයස් සීමාව දැම්මෙත් ඉතිහාසයේ අර වයසක කාඩිනල්වරු කොන්ක්ලේව් එක ඇතුළේදීම මිය ගිය නිසා කියලා කියනවා. ඒ කියන්නේ එයාලගේ ජංගම දුරකථනයමත් තියලා යන්න ඕනේ. ඔව් කාසා ශාන්ත මාර්තා කියන නවාතනේ තියා තමයි එන්නේ. එයාලට විතරක් නෙවෙයි ඇතුලේ ඉන්න වෛද්‍යවරු, කෝකියෝ කාටවත් බෑ පිටත් එක කතා කරන්න. තෝරණකම්ම එළියට බෑ. බෑ. ඇතුලේ කැමරා දල්වන්න සද්දෙන් කතා කරන්නවත් බෑ. අයි මේ තරම් තද නීති? ප්‍රධානම දේ තමයි බාහිර බලපෑම් වළක්වන්න. ඉස්සර වෙලා තියෙනම දේශපාලන හේතු නිසා අවුරුදු ගණන් ඇදිච්ච පාප්වරණ. අර 13 වෙලි ශිෂ්‍ය වගේ නේද අවුරුදු 3ක් ගියා කියන්නේ. ඔව් අන්න ඒ වගේ දේවල් නොවෙන්න තමයි මේ තරම් තද නීති දාලා තියෙන්නේ. ඡන්දෙ දෙන්නේ කොහොමද? 3න් 2ක් ඕනලේද? ඔව් 3න් 2ක බහුතරයක් ඕන. පළවෙනි දවසේ එකවරයි. ඊට පස්සේ දවසකට 4 පාරක් ඡන්ද තියෙනවා. උදේ 2යි හවස 2යි. හරි. එතකොට අර ප්‍රසිද්ධ දුම් කතාව කළු දුම සුදු දුම ඒක තමයි ප්‍රතිඵලයේ දන්වන විදිය. ඡන්ද පත්‍රිකා පුච්චනවා එකඟතාවකට ආවේ නැත්තම් කළු දුම. ඒ කියන්නේ තාම නෑ කියන එක. හරියටම. සාර්ථක වුණොත් අන්න එතකොට රසායනික ද්‍රව්‍ය ටිකකුත් දාලා සුදු දුමක් හදනවා. ඒකම සීනුත් ගහනවනේ. ඔව් ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කරනවා. ඒක තමයි ලෝකෙට කියන විදිය. හිතමුකෝ දවස් 8 ගිහිල්ලත් තේරෙන්නේ නෑ කියලා. එතකොට ඒකටත් දැන් ක්‍රමයක් තියෙනවා. 16 වෙනි බෙනඩික්ට් පාප්තුමා තමයි ඒක ගෙනාවේ. දවස් 8කට පස්සෙත් බැරි වුණොත් වැඩිම ඡන්දගත දෙන්න අතර විතරක් තව පාරක් ඡන්දි තියෙනවා. එතනදී බහුතරය ඕනේ නැද්ද? එතනදී වැඩි ඡන්දගත කෙනා තේරෙනවා. ඒක ටිකක් ක්‍රියාවලිය ඉක්මන් කරන්න කරපු දෙයක්. හරි පුදුම ක්‍රියාවලියක්. මේ තෝරා ගන්න කෙනා පාපවංශ පොඩි රටක නායකයා වුණාට බලපෑම නම් අති විශාලයි. කතෝලිකයන් බිලියන 1.4ක්ගේ නායකයා වෙන ආගම්වල අය පවා ගරු කරනවා. ලෝකෙට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් තනි පුද්ගලයා කියලාත් කියන්න පුළුවන්. ඒක නිකම්ම තනතුරක් නෙවෙයි, ඒක පිටිපස්සේ තියෙන ඉතිහාසය ශාන්ත පීටරතුමාගෙන් එන උරුමයක් නේද? ඔව්. පළවෙනි පාප් වහන්සේ ජේසුස් වහන්සේ ස්වර්ගයේ යතුරු දුන්නා කියන්නේ එතුමාට. රෝමේට ඇවිත් පීඩා මැද්දේ කිතුදහම පැතිරෙව්වා. අර කතාවක් තියලව නේද පැනලා යන්න හදද්දි ජේසුස් වහන්සේව මුණ ගැහුණා කියලා වියා ඇප්පිය පාරේ. ඔව්. කෝ වාඩේස් කොහෙද යන්නේ ස්වාමිනී කියලා හපු තැන. ඊට පස්සේ ආයෙත් රෝමේට ඇවිත් හිස පහලට සිටිනසේ කුරුසිය ඇන ගැහුවා කියලා තමයි කියවෙන්නේ. ඒ මරණය සිද්ධ වුණු තැන තමයි අද වතිකානු කන්ද ශාන්ත පීතර බැසිලිකාව තියෙන්නේ. හරියටම. පස්සේ කොන්ස්ටැන්ටින් අධිරාජ්‍යයක් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තට පස්සේ රෝමය කතෝලික ලෝකයේ මධ්‍යස්ථානය වුණා. ඒ වගේම තව පුදුම කාරණයක් තමයි පාප් වහන්සේ වෙන්න කාඩිනල් කෙනෙක්ම වෙන්න ඕන නෑ කියන එක නේද? ඇත්ත. න්‍යායාත්මකව බෞතිස්ම ලැබපු ඕනම කතෝලික පිළිමියෙකුට පුළුවන්. ඉතිහාසයේ අර ෆේබියන් කියලා ගොවියෙක් පවා පරිවියෙක් කොළුව මත වහපු කතාව නේද? ඔව් අන්නේ ඒක. එහෙම පත්තුනා කියලා කියනවා. හැබැයි ඉතින් දැන් කාලේ නම් සම්ප්‍රදාය වෙලා තියෙන්නේ කාඩිනල් කෙනෙක්වම තෝරන එක. තීරුණාට පස්සේ අර සුදු ලෝගෝ අඳවනවා ඒකත් ප්‍රමාණ 3කින් ලෑස්ති කරලා තියෙන්නේ. කාට ගැලපේද තන්නේ යන්නේ? ඔව් ඊට පස්සේ ශාන්ත පීත බැසිලිකාවේ බැල්කනියට එනවා. එතකොට ජේෂ්ඨ කාඩිනල් කෙනෙක් ලැතින් භාෂාවෙන් කියනවා හබේමස් පාපම්. අපට පාප්වරයෙකු සිටී. ඔව් ඊට පස්සේ අලුත් පාප් වහන්සේ Taman කැමති නමක් ප්‍රකාශ කරලා ලෝකෙටම ආශිර්වාද කරනවා. ඒක තමයි පළවෙනි දර්ශනය. මේ තේරීමත් එක්ක ඉතින් පල්ලියේ ගමන් මග තිරණය වෙනවා කියන්න පුළුවන්. නේද? මෑත කාලයේ පාපුරු ගත්තත් විවිධ ශෛලීන් තිබුණා. ඔව් දෙවන ජුවන් පවුලතුමා ප්‍රතිසංස්කරණ පැත්තට බර වුණා. 16 වෙනි බෙනඩික්තුමා ටිකක් ගතානුගතිකයි.
ෆ්‍රැන්සිස් පාප්තුමා නම් එදුමා සමාජ සාධාරණත්වය, සංක්‍රමණික ප්‍රශ්න, පරිසර වගේ දේවල් වලට ලොකු අවධානයක් දුන්නා. ඉතින් දැන් ඉන්න කාඩිනාල්වරුන්ට තියෙන ප්‍රශ්න වෙන්නේ නැත්තේ මේ පාරේම යනවද නැත්තම් වෙනස් වෙනවද කියලා. අපේක්ෂකයෝ ගැනත් කසුකුසුවක් තියෙනව නේද? ඔව් නම් කීපයක් ගැන කතා වෙනවා. අර වතිකානුවේ රාජ්‍ය ලේකම් පෙත්‍රෝ පැරලින් කාඩිනල්තුමා. එතුමා රාජතාන්ත්‍රික පැත්තෙන් අද්දකින් තියෙන කෙනෙක්. ඉතාලි ජාතිකයෙක් නේද? ඔව්. එතකොට ඉතාලියේම මත්තේයෝ සුප්පි කාඩිනල්තුමා ගැනත් කතා වෙනවා. යාව හඳුන්වන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අඩිපාරේ යන කෙනෙක් විදියට. මිනිසුන්ට සමීප කෙනෙක්. දෙවන සිනාසන පාප් වහන්සේ වී කියලාත් කියනවා නේද? ඔව්. අර පළවෙනි ජුවන් පවුලු පාප්තුමා මාසයයිනේ හිටියේ. එතුමා තමයි සිනාසන පාප් වහන්සේ. ඉතින් සමහරු කියනවා සුප්පි කාඩිනල්තුමා පත් වුණොත් ඒ වගේ වෙයි කියලා. එතුවාගේ මරණයත් ටිකක් අභිරහසක් වගේනේ. ඔව්. ඒ ගැන විවිධ මත තියෙනවා. ඒ වගේම පිලිපීනේ ලුයිස් අන්ටෝනියෝ තග්ලි කාඩිනල්තුමා වගේ ආසියාවෙන් කෙනෙක් ගැනත් අවධානය තියෙනවා. ඉතින් මේ තේරීමෙන් ඉස්සරහට පල්ලිය කොයි පැත්තට යයිද කියන එක ගැන ඉංගියක් ලැබෙයි. අනිවාර්යෙන්ම අර අද උදේ යාඥාවේදී කාඩිනල් බැටිස්ට් කිව්වා වගේ පෞද්ගලික හැඟීම් පැත්තකින් තියලා පල්ලියේ සහ මනුෂ්‍ය වර්ගයාගේ යහපත බලලා තීරණයක් ගන්න එක වැදගත්. දැන් ඉතින් මුළු ලෝකෙම වගේ අපිත් බලාගෙන ඉමු. අර චිමිනියෙන් සුදු දුමාරයක් එනකම්. ඔව් ඒ මොහොතේ එනකල් ඉවසීමෙන් ඉන්න වෙනවා. මේ කතා කරපු දේවල් එක්ක මේ ඉතිහාසය, මේ වගකීම, මේ බලපෑම නිකමට හිතෙනවා අද වගේ ලෝකයක පාපවහන්සේ නමකට ඇත්තරම තියෙන්න ඕන වැදගත්ම ගුණාංග මොනවද කියලා. ඒක ඉතින් අපිට හිතන්න දෙයක්.